යසෝකේ බාද සීල් සමාදන් වෙන්න යන්නේ නැද්ද බං? අනේ නෑ අද මං ගෙදර ඉඳලා සීල් සමාදන් වෙනවා කියලා හිතුවා. ඕනේ. මට නම් ඉතින් ගෙදර ඉන්න මේ බැරි කමටම යනවා බං. ආයේ මොකෝ මේ පැත්තට? මොකක්ද ඒ හර්පේ තේරුම? ගෙදර ඉන්න බැරි කමට සිල් ගන්න යනවා? ඔව් බං. අර අපේ එකා ගෑණියේ ගෙනාව නේද? ලොකු එකා? ඔව්. ඒක අද උදේත් මගෙත් එක්ක වලිය පටන් ගත්තානේ. අනේ අම්මේ ලේලිලා වුණාම ඔහොමම තමයි කාලකන්නේ. ඉතින් පොඩ්ඩක් මේක හපන්කෝ. මට මේක ඉවසගෙන ඉන්න බෑනේ. ගාත්තා පොස්ස දුන්න මේකගේ ඔළුවට මම. අපේ ඒකගේ ඔළුව පැලිලා යන්න ඇති. නෑ බං. පොස්ස දෙකට කැඩුනා. පොස්ස දෙකට කැඩුනා? මේ මොකද මේ වලිවල තේරුම මෙන්න මේකයි. මේකගේ අම්මා කිව්වා අපේ ගොල්ලට කසාද බන්දලා දෙනකොට හොඳ රෑවැද්දක් දෙනවා කියලා. දුන්නා. නෑ. භාගයයි දුන්නේ. ඒවා බෑ මගෙත් එක්ක. මම මේ ඉතුරු ටික ගොන්නම තමයි ගන්න ඕනේ. ඇවිල්ලා ගෙදර තියෙන දේවලුත් ඔක්කොම කාබා සීනියා කළා. කාලා බීලා කොල්ලගේ පඩි සල්ලි ටික අතමිට මොලෝගෙන අන්තිමට උන් රජ වෙනවා. අපි බලු වෙනවා. ඔව් සේරම සුද්ධ කරගන්න. අතාරින්න එපා. ඉතුරු භාගේ ගනින් අක්කේ ගනින් ඈ. ඔබට ගන්න බැරි නම් කියහන් මම එන්න. මේ පොඩ්ඩක් හිටහන්කෝ. අනේ ඔය ටික ඉතුරු ටික කතා කරන්න පුළුවන් වරෙන්කෝ පන්සලට යන්න පිල් ගන්න. අනේ මට බෑ අක්කේ. මං ගියොත් ඒම හොදා පාලු වෙනවා. මේ ගස් ගෙඩි ටික ඔක්කොම වාදුරෝයි දාඩු මොනරෝයි රේලෝයි පැනලා කාබාසිනියා කරනවා. මම නම් එන්නේ ඌව රකින්න ඕනේ. අනේ ඉතින් මට නම් බෑනේ බං එහෙම කරන්න. අපේ හැම දෙයක්ම නැති කරන්නේ අපේ මෙවුන්නේ. ඒයි බං මගේ අයියාගේ උණුයි මල්ලිගේ උණුයි. අර බලගේ නෑදෑයන්ගේ ළමයි නේද? ඔව්. අනිතික මෙන්න මේක හපන්කෝ බං. මම දැන් මේ පන්සලට යනවනේ. හරි. ඉතින් මං ඉතින් ගෙදර හිටියයි කියලා මොන බබුලක් කරන්නද බං? ඒකනේ නිකකෝ ඒ උට බලාගෙන ඉන්න එකනේ. ඔව් මම කරන්නේ ඉතින් ඔය දෙන දෙයක් කාලා බීලා ඔන්න ඉතින් දාවල්ට ඔය ටිකකුත් දෙන්නේ. ඕකත් කොටේ දාගන්න. දවල් ටික කාලා දාගෙන ඉවර වෙලා මම පොඩ්ඩක් පස්සෙලුට හාමුදුරුවන්ගේ අඩපාඩු ටිකක් හොයා ගන්නවා බං. හොයාගෙන නීට ඉතින් ඔය ගෙදරට යනවා. හැබැයි ගිහිල්ලා ඉවර වෙලා මාමාර කිට දෙනවා දෙවිල්ලක් කැම්මක් කියලා වැටෙන්න. බලපන්. මම ගිහිල්ලා එන්නම් හොඳේ. සරණයි දෙවි පිළිටයි අක්කා රැක දේවා. ඉන්නම් කොහාගෙත් මමත් උදේ. වරෙන්කෝ ඒ පැත්තේ. ගෑඩු දැක්කා.